ඔන්න මං අද ගෙනල්ලා තියෙනවා කවුරුත් ආස මමත් ගොඩාක් ආස අලුත්ම RC ට්‍රෝල එකක්. එහෙනම් අපි ඉක්මනටම යන් අන්බොක්සින් වීඩියෝ එකට. ඔන්න මං අද ගෙනල්ලා තියෙනවා Land Cruiser official license product එකක්. මේක බොඩි එකට ලයිසන් එක තියෙනවා මේ කම්පැනි එකෙන්. ඒ වගේම මේක ගොඩාක් හොබි ග්‍රේඩ් RC අතරේ ගොඩක් ප්‍රසිද්ධ වෙච්ච ට්‍රෝල එකක් කිව්වොත් මම නිවැරදි. මේකේ පිටිපස්සේ බොක්ස් එකේ පිටිපස්සේ ගහලා තියෙනවා මේකේ කලර්ස් ඒ වගේම මොඩල්ස් ටික රිමෝට් එකේ විස්තර තැන පල්ලෙහින් දාලාම තියෙනවා බොක්ස් එකේ. මම ගත්තේ මෙන්න මේකේ ඔය කහ පාට වගේ තියෙන එක. මොකද රතු පාටක එතන ස්ටොක් අවුට් ඔෆ් ස්ටොක් ගිහලා තිබ්බ නිසා. මේ පැත්තෙන් 4x4 wheels කියලා ගහලා තියෙනවා. මෙතන අපේ 112 ස්කේල් එකෙන් තමයි RC කාර් එක අපිට ගන්න පුළුවන් වෙන්නේ. උඩ පැත්තට ගියාම Land Cruiser ඇත්තම වාහනයේ ෆොටෝ එකක් තියෙනවා. ඕකෙන් පෙට්ටිය සයිඩ් එකට ගියාම ඕකේ අනිත් මොඩල් එකේ අර ලීවර් එක වගේ එක තියෙනවා. ඔය දෙකෙන් තමයි අපිට මොඩල්ස් ගන්න පුළුවන්. මට මේ දවස්වල පොඩ්ඩක් MB රිස්සාව එක ගණන් ගන්න එපා. කතා කරද්දි පොඩ්ඩක් කටහඬ වෙනස් වෙලා වගේ දෙන්නේ. මෙතනින් අපි ඉස්සරහට ගියොත් එහෙම අපි මේක අනිත් පැත්තට ගියාම මේකේ රිමෝට් එකේ තියෙන ෆන්ක්ෂන්ස් හැමදේම මේ පෙට්ටියම අපිට බලා ගන්න පුළුවන්. ඔය ටික තමයි බොක්ස් එකේ අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. අපි එහෙනම් මේක අන්බොක්ස් කරලා බලමු. අපිට මේ පැකේජ් එකේ තමයි පේපර් වර්ක්ස් එහෙම බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒතරම් මේක ඇතුලේ මොනවද තියෙන්නේ කියලා මේක ඕපන් කරගත්තම අපිට වාහනේ බොඩි එකට ගන්න ස්ටිකර්ස් ටික බලා ගන්න පුළුවන්. ඊට පස්සේ යූසර් කාඩ් එකක් වගේ තියෙන එක නම් මට තේරෙන්නේ නැහැ මොනවද තියෙන්නේ කියලා. ආයෙ තියෙනවා මේක ඇතුලේ මේ තියෙන කැටලොග් එක තියෙනවා. මේක වාහනේ හැමදේම කන්ට්‍රෝල් එකේ ඉන්න රිමෝට් එකේ ඔප්ෂන් ඔක්කොම හැමදේම මේකේ සඳහන් කරලා තියෙනවා. මේකේ බොඩි එකට කොහොමද බොඩි එකේ සයිඩ් මිරර්ස් බෆර් ඒ සෙට් එක සෙට් කරන විදිහ ඔක්කොම මේකේ පියවරෙන් පියවර පැහැදිලිව තියෙනවා. අපි ඊළඟට ගමු මේකේ සයිඩ් මිරර්ස් එහෙම ඒ අවශ්‍ය කෑලි ඔක්කොම මේකේ තියෙනවා.
අපි ටික ඉස්සරහට වාහනයට සම්බන්ධ කරලා අපේ වාහනේ අපි සම්පූර්ණ කරලා බලමු. අපිට මේක බලා ගන්න පුළුවන් මිලියම්පියර් 1500ක බැටරියක්. මේ වගේ අයිටම් ටිකකුත් හම්බෙලා තියෙනවා. ස්ක්‍රූ එකක් හම්බෙලා තියෙනවා අපිට. සයිඩ් මිරර්ස් වල කන්නඩි වගේ කැලි සෙට් එකක් හම්බෙලා තියෙනවා. ඒ ටික අපි පැත්තක තියාගෙන අපි බලමු අපේ වාහනේ අන්පැක් කරලා. මේක කව එක ගත්තත් මාරම අමුතුම ෆීල් එකක් එනවා ඒ කව එකෙන්. මාරම ක්වොලිටි එකක් තියෙනවා කව එකේ ඉඳලම. අපේ ලෑන්කුස M82 මොඩල් එක බලා ගන්න පුළුවන් කව එකකින් එළියට ගත්තට පස්සේ. ඇත්තටම මාරම බරක් තියෙනවා මේකේ. සාමාන්‍ය ග්‍රෑම් 100ක 900 වගේ බරක් තියෙනවා අතර ගත්තම දැනෙනවා. මේක චොකලට් ග්‍රෑව් සාප්ස් ඒ වගේම පිටිපස්සේ ටොයෝටා ගහලා දෙන ඒ විදිහට මේ ක්වොලිටි එකෙන්ම අපිට මේ අතර ගත්ත මේක දැනෙනවා. සොකට් එහෙම මාරම ස්මූත්. එහෙනම් අපි මේකට බැටරිය දාගෙන රිමෝට් එකකට පැකට් දාගෙන අපි බලමු මේකේ පර්ෆෝමන්ස් කොහොමද තියෙන්නේ කියලා. මට ඔයගොල්ලන්ට කියන්න අමතක වුණා මේක බැටරිය දාන්න ඕනේ බොනට් එකේ කියන හැදලා මේ මෙන්න මෙතන තමයි බැටරිය මවුන්ට් කරගන්න ඕනේ අපි. මෙන්න මේ චාර්ජර් එකෙන් බැටරි චාර්ජර් එක මෙන්න මේ චාර්ජර් එකෙන් charge කරලා ඒ සාමාන්‍යයෙන් පැය 4ක් වගේ කාලයක් යනවා ෆුල් charge වෙන්න. විනාඩි 20ක් 30ක් වගේ කාලයක් මේක වදින්න පුළුවන් වෙන්නේ අපිට. වැඩක් කරන්න දෙන්නෙම නෑනේ. පොඩ්ඩක් ඉන්න මේක ඉවරනක. අපි වාහනේ බැටරි රිමෝට් එකේ බැටරි දාගත්තා. ඔයාලට හෙන්නේති වාහනේ ෆෝන් එක සද්දයක් වෙනවා වාහනේ රිමෝට් එක කනෙක්ට් වෙද්දී
අපි බලමු මේ රිමෝට් එකේ ෆන්ක්ෂන්ස් කොහොමද කියලා. මේක මේ ප්‍රොග්‍රෑම් එක පල්ලෙහාට කරද්දී ඉස්සරහට යනවා. ඒ වගේම මේක උඩට කරද්දී පිටිපස්සට යනවා. මේ අපිට මේකෙන් බලා ගන්න පුළුවන් ස්පීඩ් මෝඩ් එක, ස්ලෝ මෝඩ් එක. ඒ වගේම ඒක ස්පීඩ් මෝඩ් එක දාපුවම පස්සේ පැයට කිලෝමීටර් 30ක් 25ක් අතර ස්පීඩ් එකක් ගන්න පුළුවන් එකට. ඒ ස්ලෝ මෝඩ් එකට පැයට කිලෝමීටර් 10ක් 5ක් වගේ තමයි ස්පීඩ් එක එන්නේ. ඒකට අපිට මේක පදින්න පුළුවන් කාලය වැඩි වෙනවා. මේ පැත්තකින් රෝද වගේකින් වෙන්නේ ස්ටීරින් වීල් එකට ඕන විදිහට හරවගන්න වංගුවක් කපාගන්න ඒ වගේ දේවල් තමයි ස්ටීරින් වීල් එකෙන් උඩින් තමයි අපිට වාහනේ හරවගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම අපි ෆොටෝ එක මීට තද කරොත් ඒක ස්ලෝ යනවා. ඒක අපිට පුළුවන් මේක අපි ෆොටෝ එක අල්ලන ගානට ස්පීඩ් එක අපිට ඕන විදිහට හදාගෙන ඇඩ්ජස්ට් කරගෙන යන්න පුළුවන් මේක ඉස්සරහට. ඒ වගේම තමයි ස්ටීරින් වීල් එක හරවනකොට ඒ වගේම තමයි අපිට පුළුවන් මේ බටන් එකෙන් අපිට පුළුවන් ඕන විදිහට ස්ටීරින් වීල් එක ඕන විදිහට හදාගන්න. ඒකත් මාරම හොඳ ඔප්ෂන් එකක්. ඒකට අපිට පුළුවන් හදිස්සියේ ඇප් එකට වගේ හැදලා තිබ්බොත් ඒක ඇඩ්ජස්ට් කරලා ඕන විදිහට අපිට ඕන විදිහට හදාගන්න පුළුවන්. මෙතන නම් බටන් දෙකක් නෑ. ඇත්තටම මේක නිකන් ලස්සනට වගේ තියෙන එකක් තමයි. ඒක තමයි බටන් එක නෑ. මේ බටන් එකෙන් පුළුවන් අපේ වාහනේ ලයිට් ඔෆ් කරන්න ඔන් කරන්න. ඔය ස්පීඩ් මෝඩ් එක, ස්ලෝ මෝඩ් එක තමයි එතනින් ගන්නේ. එහෙනම් තමයි අපේ වාහනේ ඔප්ෂන්ස් ටිකක් බලා ගන්න පුළුවන් වෙන්නේ. අපි එහෙනම් මේකට හම්බෙලා තියෙන අර පොඩි ක්වැලිටි එක මවුන්ට් කරගෙන බලමු අපේ වාහනේ අවසාන ලුක් එක මොන වගේද එන්නේ.
මෙන්න මෙහෙම තමයි අපි RC ට්‍රෝල් එකේ ෆයිනල් ලුක් එක බලා ගන්න පුළුවන් ඉන්නේ. මාරම ලස්සනයි, මාරම රියල් වගේ ස්ටිකර්ස් ටිකක් හම්බෙලා තියෙනවා. ඒ වගේම තමයි මේ හැමදේම පිටිපස්ස Toyota කියන එක සුදු පාටින් ඒ ස්ටිකර් එක බ්‍රේක් ලයිට් සිග්නල් ලයිට් ඒ වගේ කලර්ස් වල ස්ටිකර්ස් ටික මේ විදිහටම ලස්සනව තියෙනවා. මම ජොලියට මේකේ මගේ කැටෙත් තියරලුවා ඒත් එක කිසිම ගානක් නැති එක හොඳට අදිනවා. හොඳ බරක් දාලා උනත් මේක උණු තැනක අදියට කෝලිං වලට ගෙනියන්න පුළුවන්. අපි හිතන්නේ මේක අවුට්ඩෝර් එකේ හදලා මම පොඩි වීඩියෝ ක්ලිප්ස් ටිකක් දාන්නම් ඔයාලට. ඒ වගේම තමයි විශේෂයෙන් මම කියන්න ඕනේ මේක අප්ඩේට් කරන්න ඉතින් ඉන්නවා මම. ඔයිල් ෂොක්ස් දාලා ඔගේ ටයර් ලොකු ටයර්ස් ටිකක් දාලා අපි මම මේ වීඩියෝ එකත් ඔයාලට ඊළඟ වීඩියෝ සීරීස් එකකින් ගේන්න. එහෙනම් මම මේක අවුට්ඩෝර් පදින වීඩියෝ ක්ලිප්ස් ටිකක් දාන්න. එහෙනම් ඒ ටිකක් බලන්න. එහෙනම් සබස්ක්‍රයිබ් කරන්න සබස්ක්‍රයිබ් කරන්න බෙල් අයිකන් එක ක්ලික් කරලා තියාගන්න. මම දාන වීඩියෝස් ඔයාලා ළඟටම දෙන්න ගන්න පුළුවන් එකට. එහෙනම් හැමෝටම සුබ දවසක්.